කොළඹ අහස අද හරිම ලස්සනයි. ඉර පැහැගෙන යන වෙලාවට අහස තැඹිලි පාට වෙලා ඒක මුහුදු හුලගත් එක්ක එකතු වුණාම දැනෙන ෆීලින් එක මාරම සැහැල්ලුයි. මම ඔෆිස් එකේ වීදුරු ජනේලෙන් එළිය බලන් හිටියේ. අද දවසම තිබ්බ ස්ට්‍රෙස් එක ටිකක් අඩු කරගන්න හිතාගෙන. වෙලාව හවස 6:30ට විතර ඇති. කම්පියුටර් එක ෂට් ඩවුන් කරලා බෑග් එකත් අරගෙන මම ලිෆ්ට් එක දිහාට ඇවිදගෙන ගියේ. හිතේ තිබ්බ නොයවසිලිමත්කම නිසාමයි. අද මට විශේෂ දවසක්. මොකද අද මම හවස ගත කරන්න යන්නේ මගේ ජීවිතේ මම ආසම කරන කොල්ලෝ දෙන්න එක්ක. ලිෆ්ට් එකෙන් පහළට බසිද්දි මම හෑන්ඩ් බෑග් එකේ තිබ්බ පොඩි කණ්ණාඩි අරගෙන ලිප්ස්ටික් ටිකක් ගාගත්තා. කොණ්ඩෙත් පොඩ්ඩක් හදාගෙන ලොබියෙන් එළියට බසිද්දි රයන්ගේ කාර් එක පෝටිකෝ එක ඉස්සරහට නතර කරලා තිබුණා. කාර් එක දැක්ක ගම මගේ මෝඩ හිනාවක් ආවා. රයන් විතරක් නෙවෙයි ශිහානුත් එතන ඇති කියලා මම දන්නවා. මම කාර් එකේ ඉස්සරහදර ආයනකොටම දැක්කේ ඩ්‍රයිවිං සීට් එකේ හිටපු රයන්ගේ තරඟකාර හිනාව. එයා කවදත් වගේ අදත් ස්මාර්ට්. නිල් පාට ෂර්ට් එකේ අත් දෙක නමලා අතේ තියෙන ටැටූ එක පේන විදියට ස්ටියරින් වීල් එක අල්ලගෙන හිටියා. එයාගේ එහා පැත්තේ සීට් එකේ ශිහාන් හිටියේ නෑ. මම පුදුම වෙලා වටපිට බලද්දි එකපාරටම පිටුපස සීට් එකේ කවුද මගේ ඇස් දෙක වැහුවා. කවුද කියන්න බලන්න. ඒ ගැඹුරු කටහඬ ඒක ශිහාන්ගේ. මම හිනා වෙලා එයාගේ අත අයින් කළා. ශිහාන් පිටුපස සීට් එකේ මැදට වෙලා මාව බලාපොරොත්තුවෙන් ඉන්නවා. එයා අද ඇඳලා හිටියේ කළු පාට ටී-ෂර්ට් එකක්. රයන්ගේ තරඟකාරකමට වඩා ශිහාන්ගේ තියෙන්නේ තැම්පත් ඒත් හරිම ආකර්ශනීය පෙනුමක්. මම හිතුවේ ඔයා නෑ කියලා. මම කාර් එකට නගින ගමන් කිව්වා. එහෙම වෙන්නේ නෑනේ අම්මා. අද අපි 3 දෙනාටම නිවාඩු පාඩුවේ ඉන්න පුළුවන් දවසක් නේ. ඔයා මග අරින්න අපි කැමති නෑ. රයන් මගේ අතින් අල්ලගෙන එයාගේ පැත්තට ඇදලා මගේ කම්බුලට පොඩි කිස් එකක් දුන්නා. හරි දැයි යමු. මට හොඳටම බඩගිනි. මම සීට් බෙල්ට් එක දාගන්න ගමන් කිව්වා. රයන් කාර් එක ස්ටාර්ට් කරා. කාර් එක ඇතුලේ තිබ්බේ සිසිල් බවක් වගේම ලාවට ඇහෙන ඉංග්‍රීසි සින්දුවක රිද්මයක්. කොළඹ ට්‍රැෆික් එක ටිකක් වැඩි වුණා. ඒක අපිට ප්‍රශ්නයක් වුණේ නෑ. ඒ වෙලාව තමයි අපි 3 දෙනාටම නිදහසේ කතා කරන්න ලැබෙන හොඳම වෙලාව. අද කොහෙද යන්නේ? මම ඇහුවා. අපි හිතුවා අර අලුතෙන් ඕපන් කරපු රූෆ්ටොප් එකට යන්න. එතන වීව් එක මරු. අනික සෙනගත් අඩුයි. ශිහාන් පිටිපස්සේ ඉඳන් මගේ පුටුවට හේතු වෙලා මගේ කරවටේ අතත් දාගත්තා. එයාගේ ඇඟිලි මගේ උරේස දිගේ යද්දි
මට දැනුනි පුදුම සනීපයක්. දවසම ඔෆිස් එකේ පුටුවට වෙලා හිටපු මහන්සිය හොදගෙන යනවා වගේ. අපි තුන්දෙනාගේ මේ සම්බන්ධය ගැන පිට මිනිස්සු මොනවා හිතුවත් අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. රයන් කියන්නේ ගින්දර වගේ චරිතයක්. එයා එක්කී ජීවිතේ හරිම ෆන්. ෂෙහාන් කියන්නේ වතුර වගේ. එයා මාව නිවනවා. මේ දෙන්නම එකට ඉද්දි මට දැනෙන්නේ මම සම්පූර්ණ වෙලා වගේ. එක්කෙනෙක්ව තෝරගන්න ඕන නෑ කියන එක මට ලොකු නිදහසක්. අපි රූප්ටොප් බාර් එකට යද්දි රෑ වෙලා. නගරේ මිදුරේරි හරියට අහසටඩු බිමට බැහැල වගේ දිලිසෙනවා. කුලකට හරිම සනීපයි. මුද පැත්තෙන් එන හුළඟ නිසා කොණ්ඩේ අවුල් වුණ මම ඒකට ආසයි. අපි තුන්දෙනා කොනක තිබ්බ මේසයක් තෝරගත්තා. එතනින් මුළු කොළඹම පේනවා. වේටර් ඇවිත් අපේ ඕඩර් එක ගත්තා. රයන් එයාට පුරුදු විදියට විහිළුවක් කළා. වේටර්වත් හිනැස්සුවා. ෂෙහාන් මගේ දිහාම බලාගෙන හිටියා. ඔයා අද හරි ලස්සනයි අම්මා. ෂෙහාන් මගේ අතක් අරගෙන එයාගේ අත් දෙක මැද තියාගත්තා. ඔව් ඒ වුණාට අද මූණ ටිකක් මහන්සි පාටයි. බොස් අදත් වද දුන්නද? රයන් අනිත් පැත්තෙන් අහන ගම මගේ කොණ්ඩේ කන පිටිපස්සට කරා. ටිකක් විතර. ඒත් දැන් ඒ ඔක්කොම හරි. ඔයාලා දෙන්නව දැක්කම මගේ ස්ට්‍රෙස් ඔක්කොම යනවා. මම දෙන්න දිහාම බලලා hina වුණා. අපේ බීම මිතුරු මේසට ආවා. වටේ තිබ්බ අඳුරු එළියේ බෑන්ඩ් එකේ සින්දුයි එක්ක මට දැනුනේ මම වෙනම ලෝකෙක ඉන්නවා වගේ. රයන් මගේ වම් පැත්තේ පුටුවේ හිටියා. ෂෙහාන් දකුණු පැත්තේ. අපි තුන්දෙනා එකිනෙකාට කිට්ටු වෙලා හිටියේ. වටේ මේසවල ඉන්න කපල්ස් අපි දිහා බලනවා මට තේරුණා. සමහරු පුදුමෙන් බලනවා. සමහරු ඊර්ෂ්‍යාවෙන් වගේ බලනවා. කෙල්ලෙක් ලස්සන කොල්ලෝ දෙන්නෙක් මැද්ද ඉන්නකොට කාටද බලන්න හිතෙන්නේ නැත්තේ. ඒත් මට ඒ බැල්මවල් වලින් ලැබුණේ අමුතුම ගැම්මක්. අම්මා මතකද අපි ගිය සතියේ බීච් ගිය දවස? රයන් එකපාරටම ඇහුවා. අපෝ ඔව් ඔයා මාව වතුරට දාපු හැටින මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මම බොරු තරහක් මවාගෙන කිව්වා. ඒ වුණාට ඊට පස්සේ අපි වැල්ලේ වාඩි වෙලා හිටපු වෙලාව කොච්චර ලස්සනද? ෂෙහාන් මුද්ද විදියට කිව්වා. මට ඕන හැමදාම අපි මේ වගේ සතුටින් ඉන්න. ප්‍රශ්න මොනවා ආවත් අපි තුන්දෙනා එකට ඉන්න තාක්ක මට ඒ ඇති. ෂෙහාන්ගේ ඒ වචන මගේ හිතට තදින්ම වැදුනා. රයන් ෂොට් එකක් දාගෙන වීදුරුව මේසෙන් තිබ්බා. සිරාවටම බා. මට අම්මා නැතුවත් බෑ. උඹ නැතුවත් බෑ. අපි තුන්දෙනාම එකට සෙට් වුණාම තමයි ඒකේ නියම වයිබ් එක එන්නේ. මම රයන්ගේ අතට මගේ අත තිබ්බා. මාත් එහෙමයි. ඔයාලා දෙන්න මට දෙන ආදරේ ආරක්ෂාව
මට වෙන කොහෙන්වත් ලැබෙන්නේ නෑ. රයන් මාව හිනස්සනවා. මාව ඇක්ටිව් කරනවා. ෂෙහාන් මාව තේරුම් ගන්නවා. මාව බලා ගන්නවා. මට මේ දෙකම ඕනේ. අපි ටික වෙලාවක් යනකම් කතා කර කර hina වෙවි හිටියා. රයන් එයාගේ ඔෆිස් එකේ වෙච්ච පිස්සු වැඩ කියද්දි අපි බඩ අල්ලගෙන hina වුණා. ෂෙහාන් එයාගේ අලුත් බිස්නස් ප්ලෑන් ගැන කියද්දි අපි උනන්දුවෙන් අහගෙන හිටියා. මේ වෙලාවේ මට දැනුනේ මම රැජිනක් වගේ. මගේ වචනයක් පහසා අහගෙන ඉන්න. මගේ පොඩි වෙනසක් පවා තේරුම් ගන්න පිරිමි දෙන්නෙක් මගේ රැගී ඉන්නවා. ටික වෙලාවකින් හුලක ටිකක් සැර වුණා. මට පොඩි සීතලක් දැනුණා. මම පොඩ්ඩක් ගැහෙද්දි ෂෙහාන් ඉක්මනට එයාගේ ජැකට් එක ගලවලා මගේ කරවටේ දැම්මා. ජැකට් එකේ තිබ්බ එයාගේ සුවඳට මම ආසයි. ඒ වෙලාවෙම රයන් මගේ අනිත් අතින් අල්ලගෙන එයාගේ උණුසුම මට දුන්නා. දැන් රෑ වෙලා යමුද? රයන් ඇහුවා. එයාගේ ඇස් තිබුණේ වෙනස්ම දිරිසීමක්. ඒ බැල්ම මම හොඳට අඳුරනවා. කොහෙටද? මම දන්නවා වුණත් ඇහුවා. අපේ ප්ලේස් එකට යමු. අද රෑ අපි ෆිල්ම් එකක් බලමු. නැත්නම් නිකන් කතා කර ඉමු. මට ඕන ඔයාලා දෙන්නත් එක්ක තව ටිකක් ළඟින් ඉන්න. ෂෙහාන් මගේ කාට කරලා රාසින් වගේ කිව්වා. අපි බිල ගෙවලා එළියට ආවා. ආයෙත් කාර් එකට නැගිට්ටි මට දැනුනේ පුදුම සැපක්. ඒක සල්ලි වලට ගන්න පුළුවන් සැපක් නෙවෙයි. හිතට දැනෙන පිරුණුකම. කාර් එක පාට දාලා නගරේ ලයිට් එලි පහු කරගෙන අපි ෂෙහාන්ගේ ඇපාර්ට්මන්ට් එක පැත්තට ගියා. ඇපාර්ට්මන්ට් එකට ගියාම රයන් ඉක්මනටම සාරේ ලයිට් ටිම් කළා. ෂෙහාන් වයින් බෝතලයක් අරගෙන ආවා. අපි තුන්දෙනාම ලොකු සෝෆා එකේ වාඩි වුණා. මම හිටියේ මැද. මගේ වම් පැත්තේ රයන්. දකුණු පැත්තේ ෂෙහාන්. රයන් ටීවී එකේ මියුසික් චැනල් එකක් දැම්මා. සින්දු යන අතරේ රයන් මගේ උරහිසට ඔළුව තියාගත්තා. අම්මා, ඔයා දන්නවද? ඔයා හරිම වාසනාවන්ත කෙල්ලෙක් කියලා. රයන් ඇහුවා. ඇයි? මම රයන්ගේ කොණ්ඩේ අවසන ගමන් ඇහුවා. ඇයිද කොළඹින්න හැන්දිම කොල්ලෝ දෙන්නෙක් ඔයාගෙන? රයන් කියද්දි ෂෙහානත් hina වුණා. ඔව්, ඒ වගේම ඔයාලත් වාසනාවන්තයි. මොකද මම වගේ කෙල්ලෙක් ඔයාලට ඉන්නවා. මම ආඩම්බරෙන් කිව්වා. ෂෙහාන් මගේ පැත්තට හැරිලා මගේ මූණ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. ඇත්තටම අම්මා, ඔයා අපේ ජීවිතේට ආවට පස්සේ තමයි අපි දෙන්නගේ යාළුකම තවත් වැඩි වුණේ. ඔයා අපිව එකතු කරන බෑම්ම වගේ. ඒ වෙලාවේ මට දැනෙන හැඟීම වචන කරන්න බෑ. ආදරේ කියන්නේ අයිති කර ගැනීමම නෙවෙයි. බෙදා ගැනීම කියලා මට හිතුණා. රයන් මගේ බෙල්ල ළඟට පාත් වෙලා පොඩි හාදුවක් තිබ්බා. ෂෙහාන් මගේ ඇඟිලි එක සෙල්ලම් කරන ගමන් මගේ අතේ ඉම්බා. එයාලා දෙන්නගෙම ආදරේ එකපාර මට ලැබෙද්දි
මගේ ඇඟ හිරිවැටිලා ගියා. අද රෑ නිදාගන්නේ නෑ අපි. රයන් කොඳුරලා කිව්වා. ඔව් හෙට නිවාඩුනේ. අද රෑ අපි සතුටින් ඉමු. ෂෙහාන් එකග වුණා. මම සෝපා එකේ පිටිපස්සට හේතු වෙලා ඇස් පියාගත්තා. නගරේ සද්දෙ දැන් ඇහෙන්නේ නෑ. ඇහෙන්නේ කාමරේ ඇතුලේ තියෙන හීන් මියුසික් එකයි. මගේ හදවතේ සද්දේ විතරයි. රයන්ගේ තරඟකාරකමයි ෂෙහාන්ගේ ආදරණීය රැකවරණයයි මැද්දේ මම අතරමං වෙලා වගේ. ඒත් ඒ අතරමං වීම ඇතුලේ මම මාවම හොයාගෙන තිබුණා. මේක තමයි මගේ ලෝකේ. සම්මතයෙන් පිට වුණ මේක ඇතුලේ තියෙන සැනසීම, සතුට සහ ආදරේ මට වෙන කොහෙන්වත් හොයාගන්න බැරි තරම් වටිනවා. මේ රැය දිගයි, ඒ වගේම සුන්දරයි කියලා මම දැනගෙන හිටියා.